රත්නපුර ජාතික කෞතුකාගාරය රත්නපුර ඇහැලේපොළ වලවුව රත්නපුර ජාතික කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ රත්නපුරය නගරය ආසන්නයේ පිහිටුවා ඇත. ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල අතීත මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මහ අධිකාරම් සහ සබරගමුව දිසාවේ ලෙසට ආහදහැකාගායි ආහදස් දහනාය රාජකාරී ඉටු කළ ඇහැලේපොළ විජයසුන්දර වික්‍රමසිංහ සෙනවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේ ඇහැලේපොළ නිලමේ විසින් තම රාජකාරී උදෙසා රත්නපුරේ ඉදිකරන ලද ඇහැලේපොළ වලවුව වේ. පසුකාලීනව රජයේ දිසාපතිවරුන්ගේ නිල නිවාසයක් ලෙස යොදාගෙන ඇති මෙම වලවුව මේ වන විට රත්නපුර ජාතික කෞතුකාගාරය ලෙස භාවිතයට ගැනේ. උඩරට රාජධානියට සම්බන්ධ සුවිශේෂී ස්ථානයක්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම වලවුව වර්තමානයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කොට ඇත. ඇහැලේපොළ වලවුව ලන්දේසි ගෘහ නිර්මාණ ලක්ෂණවලට අනුරූපීව නිර්මාණය කොට ඇත. දැවයෙන් හා ගඩොලින් අලංකාර කරන ලද ආලින්දයක් ගොඩනැගිල්ලේ ඉදිපසින් දැකගත හැකිවේ. ප්‍රධාන ශාලාව දෙපස කාමර 3 බැගින් සමානව බිදී යන පරිදි ගෘහය සැලසුම් කොට ඇති අතර පසුකාලීනව එකතු කරන ලද කොටස්ද මෙහි දැකගත හැකිය. ගබඩා කාමර 4ක් වලවු තුල වේ. වලව්වේ ආරක්ෂාවට සහ අලංකාරය වෙනුවෙන් එය වටා දිය රත්නපුර ඇහැලේපොළ වලව්ව වර්තමාන රත්නපුර කෞතුකාගාරය රත්නපුර දිස්ත්‍රික්කය රත්නපුර ජාතික කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ රත්නපුරේ නගරය ආසන්නයේ පිහිටුවා ඇත. ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල අතීත මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මහා අධිකාරම් සහ සබරගමුව දිසාව ලෙසට 1810 රාජකාරී ඉටු කළ ඇහැලේපොළ විජයසුන්දර වික්‍රමසිංහ සෙනවිරත්න අමරකෝන් වාසල පණ්ඩිත මුදියන්සේ ඇහැලේපොළ නිලමේ විසින් තම රාජකාරී උදෙසා රත්නපුරයේ ඉදිකරන ලද ඇහැලේපොළ වලව්ව වේ. රත්නපුර ජාතික කෞතුකාගාරය පිහිටුවීම 13 මේ 1988 පිහිටීම කොළඹ පාර රත්නපුරය ශ්‍රී ලංකාව ඛණ්ඩාංක 6.71 NN 80.23 E 6.684 N 80.399 E වෙබ් අඩවිය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙබ් අඩවිය පසුකාලීනව රජයේ දිසාපතිවරුන්ගේ නිල නිවාසයක් ලෙස යොදාගෙන ඇති මෙම වලව්ව මේ වන විට රත්නපුර ජාතික කෞතුකාගාරය ලෙස භාවිතයට ගෙනේ. උඩරට රාජධානියට සම්බන්ධ සුවිශේෂී ස්ථානයක්සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම වලව්ව වර්තමානයේදී පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කොට ඇත. ඇහැලේපොළ නිලමේ වරක දේශප්‍රේමියෙකු ලෙස නම් දැරුවා. රජෙකු විඳින සැප රජසැප වේ. එම රජසැප තුල සීමා මායිම් නොමැති තරම්ය. මන්ද පුරාණයේ රටේ පූර්ණ බලය හිමි වූ එකම තැනැත්තා වූයේ රජුම පමණක් වූ නිසාවිනි. ධනයෙන්ද බලයෙන්ද රණශූරත්වෙන්ද තේජසින්ද බැබළුණා වූ රජුට ප්‍රධාන අගබිසව හැරුණ විට තවත් ස්ත්‍රීන් රාශියක් ඇසුරු කිරීමේ වරප්‍රසාදයද හිමිව තිබුණි. රජු උයන් කෙලියේ යෙදෙන විට ඔහු සමග ගමන් කිරීමට සිරියහන් ගබඩාවේ සිටින විට උවටැන් කිරීමට ජලස්නානය කරන විට ඖෂධ ආදිය ඇඟ ආලේප කිරීමට ආදී වූ අනේක විද කාර්යයන් සඳහා රජමාලිගාවේ රූප සෝභාවෙන් අගතැන්පත් ස්ත්‍රීන් සමූහයක් වාසය කරන ලදී. මෙම ස්ත්‍රී සමූහය රජුගේ අන්තఃපුරය ලෙස හඳුන්වනු ලැබිය. රජෙකුට සිටිය යුතු අන්තఃපුර ස්ත්‍රීන්ගේ ප්‍රමාණය සීමා රහිත වූ අතර රජු සිත්ගත් ඕනෑව ස්ත්‍රියක් වෙතොත් රාජ අණින් ඇය රජුගේ අන්තঃපුරයට එක් කර ගන්නා ලදී. ඇය විවාහකද අවිවාහකද යන්න ඊට අදාළ නොවිය. මේ සොයා බලන්නේ මෙවන් අන්තঃපුර ස්ත්‍රීන් හා බැඳී ස්ථානයකින්. එනම් එය අන්තঃපුර ස්ත්‍රීන් වෙනුවෙන්ම ඉදිකරන ලද මාලිගාවකි. එහි සුවිශේෂීත්වය වැඩි කරන ලක්ෂණ රාශියකි. ඒවා නම් එම අන්තঃපුර මාලිගාව ඉදිකර ඇත්තේ රජෙකු නොවීම, එය දැනට මෙරට දක්නට ලැබෙන එකම අන්තঃපුර මාලිගාව වීම, එය වසර 200කටත් වඩා පැරණි වීම, ඒ තුලින් මහනුවර දළදා මාලිගාවේ පත්තිරිපුවේ ලක්ෂණද පෙන්눔 කිරීම හා රහස් උමං මාර්ග පද්ධතියකින්ද සමන්විත වීමය. මෙවන් සුවිශේෂී ලක්ෂණ රාශියකින් සමන්විත මෙම අපූර්වතම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ කොළඹ රත්නපුර මාර්ගයේ රත්නපුර දෙසට එන විට දකුණු පසින් රත්නපුර නගරයමය. කොළඹ සිට පැමිණෙන ඔබට රත්නපුර නගරයේ දකුණු පසින් ෆර්ගසන් බාලිකා විද්‍යාලය හමුවේ. එම විද්‍යාලයට යන මාවතේ කිලෝමීටර භාගයක් පමණ ගිය විට එම විද්‍යාලයට පිටුපසින් මෙම අපූර්වතම ගොඩනැගිල්ල දැකගත හැකිවේ. මෙම දෙමහල් ගොඩනැගිල්ලෙන් ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්눔 කලද උඩරට සිංහල දේශීය ගෘහ නිර්මාණ ලක්ෂණද ඇතුළත් කර ඇති බව හඳුනාගත හැකිය. දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලය ගොඩනගා ඇත්තේ දැව යොදා සකස් කරගත් සොල්දොරයක් මතය. එම ඉහළ මාලයේ කාමර ත්‍රිත්වයක්
ගොඩක් වන අතර හාත්පස සුන්දරත්වය පෙනෙන වැරන්ඩාවකින්ද සමන්විත වේ. පහළ මාලයේ රැස්වීම් සඳහා භාවිත කළ යයි සැලකෙන ශාලාවක් හා කාමරයක් වේ. අන්තఃපුර මාලිගාවේ ඉතිහාසය පිරිබගව සොයා බලන විට එය ඇහැලේපොළ මහා අධිකාරම් හා බැඳී පවතින බව පෙනේ. ඔහු ලක්දිව අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නියමයෙන් රත්නපුරයට පැමිණි ඇත්තේ සබරගමුව වැසියන් උඩරට රජුට ගෙවිය යුතු බදු පැහැර හැරීම පිළිබඳව සොයා බලා එම බදු එකතු කිරීමටය. නමුත් ඔහු සබරගමුවේ රජකු ලෙස වැජමින් කන්ද උඩරට වඩිග රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවට මතවාද වේ. මේ නිසා ඔහුට තම දරු පවුල පවා ඉතා ම්ලේච්ඡ ලෙස අහිමි විය. මෙසේ රත්නපුරයේ රාජකාරියට පැමිණි ඇහැලේපොළ මහා අධිකාරම් කලක් රත්නපුරයේ බටුගෙදර පිහිටි වලව්වක දිවිගෙව්වාද පසුව රත්නපුර මධ්‍යයේම නව වලව්වක් ඉදිකර ඇත. වර්තමානයේ එහි රත්නපුර ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යයි. මෙසේ තමන්ට නිල නිවසක් ඉදිකරගත් හෙතම කන්ද උඩරට සිටි තමන්ගේ භාර්යාව හා දරුවන්ද අමතක කරමින් අන්‍ය ස්ත්‍රීන්ලේ පහස විඳින්නට වූ බව හා ඒ සඳහා ඔහු තම වලව්වට ඉහළින් වූ භූමියේ අන්තఃපුර මාලිගාවක් ඉදිකර ඇති බව මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන ජනප්‍රවාදිත මතයයි. මෙම අන්තঃපුර මාලිගාවේ විශේෂත්වය සොයා බලන විට එය දැනට ඉතිරිව පවතින රජදවස ඉදි වූ එකම අන්තঃපුර මාලිගාව බව පැවසීම යුක්ති සමතයයි. එසේම එහි තිබූ එක් කාමරයක සිට ඇහැලේපොළ අධිකාරම්ගේ වලව්වටත් රත්නපුර ඕලන්ද බලකොටුවටත් හා කළුගඟටත් විහිදි ගිය උමං පද්ධතියක් තිබූ බවට ජනප්‍රවාදයේ යෙයි. පසුකාලීන ප්‍රතිසංස්කරණ හමුරේ එම උමං පද්ධතිය වැසී ගොස් ඇති අතර ඒවා දෑසින් දුටුවන්ද තවමත් රත්නපුරේ වෙසෙන බව නොරහසකි. විජේසිංහ බෙලිගල්ල විසින් පරිවර්තනය කරන ලද ජෝර්ජ් ටර්න දුටු රත්නපුර දිසාව කෘතියේ මෙම උමං පිළිබඳ ඇසින් දුටු විස්තරයක්ද අන්තර්ගත වේ. එයට අනුව ඇහැලේපොළගේ නිල නිවසේ සිට මීටර 250ක් පමණ ඈතින් පිහිටි රත්නපුර ඕලන්ද බලකොටුවට උමං වාර්ගයක් තිබී ඇත. ජෝර්ජ් ටර්න සඳහන් කරන පරිදි එම උමග නිල නිවසේ ඇතුළු කාමරයකින් ආරම්භ වී තිබේ. ඇහැලේපොළ මහ අධිකාරම්ගෙන් පසුව මෙම නිල නිවසේ වාසය කරන ලද බ්‍රිතාන්‍ය උපදිසාපතිවරුන්ද මෙම උමග භාවිතයෙන් වලව්වේ සිට කොටුවේ තිබූ කච්චේරියට ගොස් ඇත. රත්නපුරය වනාහි නිරන්තරයෙන් ගංවතුරට අසුවන ප්‍රදේශයක් නිසා ගංවතුරට පහසුවෙන් හසු නොවන වලව්වේ සිට පරිපාලන මධ්‍යස්ථාන වූ කොටුවට යාමට මෙම භූගත උමං පද්ධතිය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නට ඇත. මෙම වලව්වේ සිට ඇහැලේපොළ මහ අධිකාරම්ලේ අන්තఃපුරේ සිටි කන්ද උඩ ගොඩනැගිල්ලට කොටුවට හා මෙම අන්තঃපුර ගොඩනැගිල්ලේ සිට එම ස්ත්‍රීන්ට දියන යාමට කළු ගඟට රහසේම යාමට උමං තිබූ බව එම කෘතියේ දැක්වේ. එකල සබරගමුරේ සිටි අතිදක්ෂ උමං කපන්නා වූයේ මඩුවන්වල නින්දගම් වලව්වේ සිටි මහා මොහොට්ටාල තැනය. කටුවන මහා සංග්‍රාමයේදී සබරගමු පළාතෙන් ඒකරාශි වූ සේනාව කටුවන ඕලන්ද බලකොටුව දක්වා රහසේ ගොස් ඇත්තේද උමං මාර්ගයකිනි. රත්නපුර ඇහැලේපොළ වලව් වහා සම්බන්ධිත උමං පද්ධතියද මෙම මහා මොහොට්ටාලගේ නිර්මාණයක් බවට සඳහන් වේ. ආයිරස් 823 දී මෙම වලව්වට පැමිණි උපදිසාපති ජෝර්ජ් ටර්නර් එක්නෙලිගොඩ දිසාව සමග ඇහැලේපොළ වලව්ය වන උමං පද්ධතියට පිවිස ඇත. ඊට පෙර ආයිරස් 820 දී රත්නපුරයට පැමිණි රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඇහැලේපොළගෙන් අසා තිබූ විස්තරවලට අනුව ඔහුගේ වස්තුව සගවා තිබූ උමං පද්ධතිය සොයාගෙන එහි සගවා තිබූ වස්තුව කුඩාකත් 12කින් කොළඹට රැගෙන ගිය බවට මත ඇත. ඇහැලේපොළ මහ අධිකාරම් තම වලව්වේ සිට උමං පද්ධතියක් නිර්මාණය කර තිබුණේ තම අන්තఃපුරයට යාමට හා පරිපාලන කටයුතු සඳහා කොටුවට යාමට පමණක් නොවන බවටද මත වේ. 1863 දී සබරගමුවෙන් ඕලන්ද සේනාල පළවා හැරීමෙන් පසුව ඔවුන් විසින් රත්නපුර කොටුවේ සගවා තබෝ යයි සැලකූ මහ වස්තු සම්භාරයක් පොළවයට ඇතයි යන මඩුවන් වල මහ මොහොට්ටාගේ කීම නිසා ඒව ගැනීමේ ආශාවද මහ අධිකාරම්ට පැවති බවට මත වේ. මෙම උමං පද්ධතියට ආයිරස් 823 දී උපදිසාපති ජෝර්ජ් ටර්න එක්නෙලිගොඩ දිසාව හා තවත් ගැමියන් කිහිප දෙනෙකු පිවිස ඇත. කුරුවිට කෝරළේ ගම්වැසියන් වූ උක්කුහමි විදානය රාල, මුදලිහමි ලේකම්, වන්නකු මොහන්දිරම්, බදගම් දුරාගේ රන්කිරා, බඩහැලි කිරිනලිදේ යන පිරිස් තල්වාගත් පන්දම් හා ආයුධ සහිතව මෙසේ උමගට පිවිස ඇත. දෝනාව තුළ දැඩි අඳුරක් පැවති අතර එය මිනිසුන්ට කෙලින් සිටගෙන ගමන් කර හැකි උසක් සහිතව තනා තිබී ඇත. ජලය උමග තුළට කාන්දුවීම වැළැක්වීම සඳහා උමං බිත්තිය ඝනකම බදාමයක් යොදා තිබී ඇත. වාතාශ්‍රය ලබා ගැනීමට තනවා තිබූ වාකවුලු පස්වලින් වැසී තිබී ඇත. එසේම උමග තුළ වන අඳුර නැසීමට තෙල් පහන් හා පන්දම් දල්වා තිබූ කණුද සමානන්තර දුරකින් පිහිටුවා තිබී ඇත. කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව යාමින් කටයුතු කළ ඇහැලේපොළ අධිකාරම් තමන්ට යනු අන්තఃපුර මාලිගාවට කන්ද උඩරට දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ හැඩයද එක්කර තිබුණේ රජුට රිදවීමට දෝයයි සිතේ. උඩරට රජුන් ජනතාව ඇමතීම පත්තිරිප්පුවේ සිට සිදු කර ඇත. අතම් විට ඇහැලේපොළ මහ අධිකාරම්ද එවැනි කාර්යයක් සඳහා මෙම පත්තිරිප්පු හැඩති කොටස භාවිතා කරන්නට ඇත. එම හැඩය දෙපසින්ම විද්‍යාමාන වේ.
වසර 200කටත් වඩා පැරණි ඉතිහාසයකට උරමකම් කියන මෙම ගොඩනැගිල්ල ඇහැලේපොළ අධිකාරම් මෙරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව එකල යටත් විජිත ආණ්ඩුවේ ඒජන්ටවරුන්ගේ නිල නිවාසය බවට පත් ඇත. ඒ අනුව 100 වසරකට අධික කාලයක් ඒජන්ටවරුන්ගේ නිල නිවාසය වූ මෙම මාලිගාව වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික්ක කාර්යාලය ස්ථාපිත කර තිබේ. වරක දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසෙනා වූද තවත් වරක දේශප්‍රේමියෙකු ලෙස නම් දැරුවා වූද ඇහැලේපොළ මහා අධිකාරම් විසින් ඉදිකරන ලද මෙවන් අපූර්වතම ගොඩනැගිල්ලක් රත්නපුරයේ තිබෙන බව රත්නපුරයේ වැසියන්ද අසානු තිබෙන්නට ඇත. රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ ඇතුළතින් ගමන් කරන මාර්ගයේ කෙළවර පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල ජරාවාසව පැවති සමයේ එම පාසල් සිසුවියන් හඳුන්වා ඇත්තේ හොල්මන් බංගලාව ලෙසනි. එසේ හැදින්වීමට හේතුව මෙහි තේජස්ව ස්වභාවය හා ඔවුන්ට මෙම ස්ථානයට ඇතුළු වීමට නොහැකි වීම නිසා සිත් තුළ ඇතිව තිබූ කුතුහලයයි. මෙම හෙළිදරව්වෙන් පසුව හෙට දින රත්නපුර ජාතික කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන ඔබ ඊට ඔබ්බෙන් පිහිටි ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නොමැති අන්තఃපුර මාලිගාවක් බැලීමටද අවස්ථාව උදා කරගන්නවා නිසැයක.